අපේ ගෙදර පුංචි වීඩියෝ එකක් කරන්න හිතුණා මට අද. විශේෂ දෙයක් නෑ ඉතින්. මං ගෙදර කොහොමද තියාගෙන ඉන්නේ? පිළිවෙල කොහොමද කියලා ඔයාලට බලාගන්න. පුංචි වීඩියෝ එකක් කරනවා. මේ ටෙඩි බෙයාස්ලා පොඩි දේවල් බෝනික්කෝ. මේ බෝනික්කා. ඒ අපේ දූවි බබා ආවම එයා ඉතින් සෙල්ලම් කරන්න ආසයින් තියලා තියෙනවා තැන් වල. මට හිතෙනවා බුදු පහන ගාව ටිකක් පාළුයි කියලා. වෙනසක් කරන්න කැමැත්තක් තියෙනවා. අදහසක් තියෙනවා නම් ඔයාලත් කියන්නකො මට. පිටිපස්සෙන් මොකක් හරි අර බුදු පිළිමේ ලස්සනට පේන්න. එහෙම මොකක් හරි කරන්න ඕනේ. නැත්තම් පාළුයි වගේ. ලොකු දේවල් නෑ ඉතින්. සරල දේවල් ටිකක් තියෙන්නේ. මේ තියෙන දුවගේ වෙඩින් ෆොටෝ දෙක. ලොකු දුවගේ. එයාට දැන් චූටි දුවෙකුත් ඉන්නවා. අපේ ෆොටෝස් ටිකක් තියෙනවා. වෙඩින් ෆොටෝස් තියෙනවා. දෝඩික්වි එක ගන්නකොට ෆොටෝ එක තියෙනවා. අයියාගේ වෙඩින් ෆොටෝ එක තියෙනවා. මගේ වෙඩින් ෆොටෝ එක තියෙනවා. දුව පොඩි කාලේ. මගේ තරුණ කාලේ ෆොටෝ එකක්. ලොකු දුව තාත්තට හදලා දුන්න ෆොටෝ එකක් තියෙනවා. මේ තමයි ඉතින් තියෙන්නේ. ෆොටෝස් වලට ඉඩකුත් නැහැ ඇත්තටම. ඒ තරම් ෆොටෝ ගොඩක් තියෙනවා. මේ සීමා කරලා තියෙන්නේ ෆොටෝ දැන්. ඉන්ඩෝ ප්ලාන්ට් එකක් තියෙනවා. ඒක තමයි චුට්ටක් හොඳට හැදිලා තියෙන. අනිත් ඒවා ටිකක් දුර්වර්ණ වෙලා ලස්සන මදි. දැන් අපේ බෙඩ්රූම් එක ටිකක් බලමු. අල්මාරියයි ඩ්‍රෙසින් ටේබල් එකයි හොඳයි විතරයි තියෙන්නේ. ගොඩක් පුංචි කාමරේ. ඒ හින්දා වෙන බඩු තියන්න ඉඩක් නැහැ ඇත්තටම. මේ බාත්රූම් එක. හරිම පුංචි බාත්රූම් එකක්. එතනම ඉස්සරහා තමයි වොෂින් මැෂින් එකක් තියෙන්නේ. ගෙදර ගොඩක් ඉඩ අඩුයි. ඒ හින්දා මේ විදියට arrange කරලා තියෙන්නේ. මේ පොඩි දුවගේ කාමරේ.
කුස්සිය එළියෙත් පොඩි කුස්සියක් තියෙනවා. ඉතින් උයන්ඩ මේකේ ඉතින් උයන්නේ නැහැ. පොඩි කුස්සියක් තියෙනවා. පොඩ්ඩක් තව ටිකක් හොඳට අස් කරලා තිබ්බොත් තමයි අස් කරලා තියෙන්නේ. ඒ වුණාට තව චුට්ටක් හොඳට තිබුණොත් ඒක මම වීඩියෝ එකට දාන්නම්. එතනක් තියෙන්නේ තාත්තට දීපු කාඩ් එක ලොකු දුව.